ප්‍රසවයට කලින් ඩැමේජ් වුණොත් ප්‍රධානම සංකූලතාවය තමයි ඒ අම්මට ප්‍රසවයට යන්න පුළුවන්. අපි දන්නවා දැන් මේ වෝටර් බෑග් ඩැමේජ් වෙන එක වෙන්න පුළුවන් ඕනම කාලයක. දැන් සති 34 කලින් වුණොත් මේක ප්‍රී ටර්ම් කියලා කියනවා. ඒ කියන්නේ බබාගේ දින සම්පූර්ණ කලින් වෝටර් බෑග් ඩැමේජ් වුණොත් ඒ බබාට බැරිලක්වත් ඒ අම්මා ප්‍රසවයට ගියොත් ඒ බබා ප්‍රී ටර්ම් බබෙක් වෙනවා. අඩු කාලෙන් හැමෙන බබෙක් වෙනවා. දෙවනුව ඒ බබාගෙට ඒ යෝනි මාර්ගය හරහා විස බීජයක් ගිහිල්ලා බබාට විස බීජයකින් එන සංකූලතා ඇති වෙන්න පුළුවන්. දෙවනුව වෙන්න පුළුවන් දේ තමයි දැන් අපි දන්නේ වෝටර් බෑග් එකකින් තමයි කලලය ආරක්ෂා කරන්නේ. ඒතර ඒ වෝටර් බෑග් ඩැමේජ් වුනහම ඒක හරහා එන්න පුළුවන් අර මේ කෝඩ් එක නැත්නම් අම්බිලයිකල් කෝඩ් එක. ඒතර ඒක ඊතරම් අවදානම් තත්ත්වයක්. ඊට අමතරව වෝටර් බෑග් කඩනවත් එක්කම අර ශනිකව ගර්භාෂය බිත්ති සංකෝචන වෙන හින්දා බෙදාමහා ගැලවෙන්න පුළුවන් ලේබර් කලින්. මේවා තමයි ප්‍රධාන බබාට එන්න පුළුවන් සංකූලතා. අම්මට එන්න පුළුවන් සංකූලතා තමයි අර විස බීජයක් ගිහිල්ලා ගර්භයේ ඇතුලේ පැසවලා ඒකෙන් අම්මට ගොඩක් ලොකු ආසාදන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේවා තමයි ප්‍රධාන රෝග ලක්ෂණ බලපාන්නේ අම්මට සහ දරුවාට.